හායි මගේ පැටව ටිකට කොහොමද මම හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. පුතේ අපි මීට කලින් ත්‍රිකෝණ ගණන සෙවීම වීඩියෝස් දෙකක් කරා. ඒකෙදි මම ඔයාලට කියලා දුන්නා ත්‍රිකෝණ ගණන කොහොමද ලේසියෙන් හොයන්නේ කියලා. ඔන්න ඒ වගේම තවත් ත්‍රිකෝණ ගණන සෙවීමේ වෙනස් විදිහේ ගැටලුවක් අරගෙන තමයි ටීචර් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා කියයි අනේ ටීචර් ඒක නම් ගොඩක් ලේසියි මේක දකිනකොටම නිකන් අමාරුයි වගේ තේරෙනවා. ඒකින්ද මෙන්න මේක නම් අනේ ටීචර් අමාරු වෙයි කියලා හිතයි. හැබැයි පුතේ මට විශ්වාසයි ඔයාලා මේක මම හදලා ඉවර වුණාට පස්සේ කියනවා මේකත් අර වගේම ගොඩක් ලේසි ගණිත ගැටලුවක් කියලා. ඉතින් එහෙනම් අපි යමු මෙන්න මේ වගේ ත්‍රිකෝණ ගැටලුවක් ආවට පස්සේ කොහොමද ලේසියෙන් විසඳන්නේ කියලා. පුතේ මෙන්න මේක බලන්න ඔයාලා දැකලා ඇති විභාග ප්‍රශ්න පත්‍රවල මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගණන සොයන්න කියලා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔයාලා මොකද්ද කරන්නේ? දැක්ක ගමන් අපිට හිතා ගන්න පුළුවන් ද මේකේ කීයක් විතර තියෙනවද කියලා. බෑ නේද? ටිකක් මේක සංකීර්ණ එකක්. හරිද? දැන් අපිට මෙහෙම ගණන් කරලා 1 2 3 4 5 6 7 8 එහෙම ගණන් කරලා අපිට ගන්න පුළුවන්ද? බෑ. මොකද එක එක ත්‍රිකෝණ තියෙනවා. මෙන්න මෙතන එකක් තියෙනවා. ආයි මෙතන තියෙනවා. ආයි මෙතන තියෙනවා. එහෙම හිතා ගන්න බෑ අපිට කොහොමද මේකේ ත්‍රිකෝණ කීයක් තියෙනවද කියලා සොයන්න. හරිද? එහෙනම් මෙන්න මේ වගේ අවස්ථාවක අපි මුලින්ම කරන්න ඕනේ පුතේ මම ඔයාලට එහා පැත්තේ බෝල ටිකක් ඇඳලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙන පුතේ ත්‍රිකෝණ සංඛ්‍යා හොයන්න තියෙන්නේ මෙන්න මේකේ. අපි ඉස්සෙල්ලා ත්‍රිකෝණ සංඛ්‍යා ටික මොනවාද කියලා හොයාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි බලමු මොනවාද මේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්නේ කියලා. හරිද? දැන් ඔයාලට පේනවා පුතේ මෙන්න මෙහිම එකක් ඇඳලා පස්සේ අපිට ඒක ත්‍රිකෝණයක් විදිහට ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් මෙන්න එක බෝලයක් අපිට තියෙනවා. මෙන්න මේකේ එකයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම දැම්මට පස්සේ තව ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් නේ. එතකොට බලන්න මෙතන බෝල කීයක් තියෙනවද කියලා 1 2 3. එහෙනම් අපි මෙන්න මෙතන 3යි කියලා දානවා. ඊට පස්සේ ඔහොම මේ බලන්න ත්‍රිකෝණයකට එන හැඩය තමයි එන්නේ. ඒකට මේකේ තියෙනවා මේ ඔක්කොම තමයි අපි ගණන් කරලා ගන්න ඕනේ. මේ 3යි ඔන්න 6යි කියලා ආවා. ඊට පස්සේ මේ 6යි මෙන්න මේ 4යි 10යි. ඒ 10යි මේ 5යි 15යි මේ 15යි මේ 6යි 21යි මේ 6යි මේ 7යි 28යි කියලා ඔන්න අපිට ත්‍රිකෝණ සංඛ්‍යා හොයාගන්න පුළුවන් වුණා. මේක ලේසියිද නැද්ද? බලන්න පුතේ මේකේ 1යි ඊළඟට 2යි ඊළඟට 3යි ඊළඟට 4යි ඊළඟට 5යි ඊළඟට 6යි ඊළඟට 7යි. මෙන්න මෙහෙම තමයි අපි ත්‍රිකෝණ සංඛ්‍යා ටික හොයාගත්තේ. ඊට පස්සේ අපි මේ තියෙන ඔක්කොම ටික ගණන් කරනවා. පළවෙනි පේලියේදී 1 විතරයි. ඊළඟට දෙවෙනි පේලියේදී 1යි මේ 2යි 3යි. ඊට පස්සේ මේ ටිකම ගණන් කරනවා. 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 මෙන්න මෙහෙම තමයි අපිට ත්‍රිකෝණ සංඛ්‍යා හොයාගන්න පුළුවන් උනේ. අපි දැන් විභාගෙට ගිහිල්ලා මේක ඇඳ ඉන්න හරි අමාරුයි. අපි එහෙනම් ටග්ගල මේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික පාඩම් කරගමු. මොනවාද ත්‍රිකෝණ සංඛ්‍යා ටික? 1 3 6 10 15 21 28 මෙන්න මේ ටික අපිට අග්ගාලා පාඩම් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේක හදන්නෙමු. මේක කොහොමද හදන්නේ? අපි මේ වගේම මෙන්න මේකට 1 කියලා දානවා. මේකට 3 කියලා දානවා. මේකට 6 කියලා දානවා. මේකට 10 කියලා දානවා. මේකට 15 කියලා දානවා. හරිද? දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ ටික එකතු කරන්න. හරි එකතු කරලා බලමු. 15යි 10යි 25යි 25යි 6යි 31යි 31යි 4යි 34යි 34යි 1යි 35යි. ඔන්න අපිට උත්තරේ 35යි කියලා ආවා. හැබැයි මේක මෙතනින් ඉවර නෑ පුතේ. චුට්ටක් තියෙනවා. ඊළඟට අපි හොඳට මතක තියාගන්න මෙන්න මෙතන මේ උත්තරේට උඩින් අංකයක් තියනවා නේද? මේ උඩින් තියෙන අංකය අපි කපලා අයින් කරන්න ඕනේ. ඊළඟට තියෙන එක ගන්න ඕනේ.
ඊට පස්සේ ආයෙ තියෙන එක කපලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඊළඟට තියෙන එක ගන්න ඕනේ. ආයෙ ඊළඟට තියෙන එක කපලා අයින් කරන්න ඕනේ. මේකදි කරන්නේ යට ඉඳලා යට මේක ගන්න. ඊට පස්සේ එකක් කැර එකක් අපි අරගන්න ඕනේ. ඊට පස්සේ පුතේ මෙන්න මේ 35ට මෙන්න මේ හරි දාපුවා එකතු කරලා ගන්න ඕනේ. බලමු 35යි 10යි 45යි 45යි 3යි 48යි. එහෙනම් ඔන්න මේකේ තියෙන මුළු ත්‍රිකෝණ ගණන තමයි පුතේ 48යි. දැන් තාම චුට්ටක් ඔයාලට තේරුන්නේ නැතුව ඇති. ඔයාලා හැබැයි මේ වීඩියෝ එක දෙපාරක් බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙනවා මේක කොයිතරම් ලේසි ගණිත ගැටලුවක්ද කියලා. අනිවාර්යෙන් පුතේ මේක හදන්න නම් අපිට මෙන්න මේ ටික පාඩම් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් ඔයාලා මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේක පාඩම් කරගන්න මගේ පැටව ටික. ඊළඟට මෙන්න මේක මේ විදියට විසඳන්න ලේසි. හරි එහෙනම් අපි තවත් මේ වගේ ත්‍රිකෝණ ගැටලුවක් බලමු. හරි පුතේ. ඔන්න එහෙනම් ඔයාලා ත්‍රිකෝණ සංඛ්‍යා ටික පාඩම් කරගෙන ඉවරයි. එහෙනම් අපි මේ ත්‍රිකෝණ ගැටලු ටික විසඳලා ඉමු. හරි පුතේ. එහෙනම් අපි ඉස්සෙල්ලා මේ ලේසි එක කරලා ඉමු. අපි කොහොමද මේක විසඳන්නේ? ඔයාලට මතකයි ත්‍රිකෝණ සංඛ්‍යා ටික. ඒ ත්‍රිකෝණ සංඛ්‍යා ටික දැන් තියෙන්නේ පිළිවෙලට යොදන්න. කියන්න බලන්න මේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික 1යි 3 6 10. පුතේ ඔයාලා අර මං මෙහිම වෘත්ත ටිකක් ඇඳලානේ ඉස්සෙල්ලා ත්‍රිකෝණ සංඛ්‍යා කියලා දුන්නේ. ඔයාලා ඒකයි මේකයි පැටලව ගන්න එපා. හරිද? දැන් මං කිව්වා මේක එකක් වෙන හින්දා එක, මේක දෙකක් මේකයි 3යි. ඒක හින්දා 3. එහෙම කියලා කිව්වා. හැබැයි මෙන්න මේකෙදි එහෙම ගන්න බෑ. මේක 1යි 2යි 3යි 4යි. එහෙම ගන්න බෑ. මෙන්න මේ ත්‍රිකෝණ වෘත්ත ටිකේ එක තමයි ඔයාලා පාඩම් කරගන්න ඕනේ. මම ඔයාලට ත්‍රිකෝණ සංඛ්‍යා කියලා දුන්නේ. අන්න ඒ ටික තමයි පාඩම් කරගන්න ඕනේ. හරි. ඒ ත්‍රිකෝණ සංඛ්‍යා ටික මෙන්න මේ විදිහට යොදා ගන්න ඕනේ. ඊළඟට අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ ටික එකතු කරලා ඉන්න ඕනේ. මේ ටික එකතු කරමු. 10යි 6යි 16යි 16යි 3යි 19යි 19යි 1යි 20යි. හරි පැටව. දැන් ඉවරයිද අපි මේ ගැටලුව විසඳලා? දැන් ඔයාලට මතකයි මොකක්ද ඊළඟට අපි කරන්නේ? මෙන්න මේ උත්තරේට උඩින් ඉන්න එක්කෙනා අයින් කරලා දානවා. ඊළඟට ඉන්න කෙනා ගන්නවා. ඊළඟට ඉන්න කෙනා අයින් කරනවා. ඊළඟට ඉන්න කෙනා ගන්නවා. එහෙනම් අපි බලමු ඊළඟට මෙන්න මෙයත් එක්ක මෙන්න මේ දෙන්න එකතු කරලා බලන්න ඕනේ. කොහොමද? 20යි 6යි 26යි 1යි 27යි. ඔන්න අපිට 27යි කියලා උත්තරේ ආව. එහෙනම් මේ මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණේ තියෙන මුළු ත්‍රිකෝණ ගණන කීයද? 27යි කියලා අපිට උත්තරේ ආවා. දැන් මම හිතනවා පළවෙනි එකට වඩා ටිකක් දුරට මේක තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි බලමු මේක. ආයි මේකේ ත්‍රිකෝණ සංඛ්‍යා ටික යොදනවා. 1 3 6 10 15 21. ඔන්න පුතේ මේක ටිකක් ලොකු ගණන් තියෙන හින්දා අපි මේ විදියට විසඳලා එකතු කරලා බලමු. 1යි 5යි 6යි 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 12යි 12යි 5යි 12යි 3යි 15යි 15යි 1යි 16යි. ඊළඟට 16න් 6 එකක් ඉතිරි. 2යි 1යි 3යි 3යි 1යි 4යි 4යි 1යි 5යි. ඔන්න 56යි කියලා උත්තරේ ආවා. ඊළඟට එහෙනම් මොකද්ද පැටව කරන්නේ? මෙන්න මේ උත්තරේට උඩින් ඉන්න කෙනා අයින් කරනවා. ඊළඟ කෙනා ගන්නවා. ඊළඟ කෙනා අයින් කරනවා. ඊළඟ කෙනා ගන්නවා. ඊළඟ කෙනා අයින් කරනවා. ඊළඟ කෙනා ගන්නවා. එහෙනම් අපි මෙතෙන්ට මෙන්න මේ කට්ටිය එකතු කරමු. 15යි මේ හරි දාලා තියෙන කට්ටිය තමයි ගන්නෙ. මේ 6යි 1යි 7යි කියලා ගමු. 6යි 5යි 11යි 11යි 7යි 18න් 8 එකක් ඉතිරි. 5යි 1යි 6යි 6යි 1යි 7යි. එහෙනම් ඔන්න පුතේ 78යි කියලා අපිට උත්තරේ හම්බුණා. එහෙනම් මෙන්න මේ වගේ ලොකු ත්‍රිකෝණයක තියෙන මුළු ත්‍රිකෝණ ගණන උනත් හොයන්න අපිට දැන් ලේසියෙන් පුළුවන්.
මම දැන් විශ්වාස කරනවා ඔයාලට ඉස්සෙල්ලා මේ වගේ ත්‍රිකෝණයක් දකින්නවට වඩා දැන් ඔයාලට මේක හොඳටම පුළුවන්. ඉස්සෙල්ලාම දකින්නකොට ඔයාලට මේක හිතා ගන්න බැරුණා කොහොමද විසඳන්නේ කියලා. දැන් ඔයාලා දන්නවා මේ වගේ ගණිත ගැටලුවක් ආවට පස්සේ කොහොමද ඉතාමත් කෙටි කාලයකින් විසඳන්නේ කියලා. එහෙනම් පුතේ අදට ටීචර් යනවා. එහෙනම් ඔයාලට bye bye.